සුබ දවසක් කියලා පිළිගන්නා ඔයාලව අපේ මෙකැනිකල් ලයිව් YouTube channel එකට මේ වීඩියෝ එක බලන ඔයාට සමහර විට එකපාරක් හරි විදුලි සැර එහෙම නැත්නම් කරන්ට් එක වැදිලා ඇති. එහෙමනම් මේ කරන්ට් එක වදිනවා කියන්නේ මොකක්ද කියලා අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරමු. සරලවම කියනවා නම් කරන්ට් එක වදිනවා කියන්නේ අපේ ඇඟ හරහා කරන්ට් එක ගමන් කරන එක. මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු අපිට කරන්ට් එක වදිනවා කියන්නේ මොකක්ද? ඒක වෙන්නේ කොහොමද සහ කරන්ට් එකෙන් අපි ආරක්ෂා වෙලා වැඩ කරන්නේ කොහොමද කියන එක පිළිබඳව. පරිපථයක් කරහා හෝ යම්කිසි සන්නායකයක් කරහා විදුලිය ගමන් කරන්න නම් අනිවාර්යයෙන්ම පරිපථයක් සම්පූර්ණ වෙන්න ඕනේ. මෙතන පරිපථයේ බැලුවොත් ඔයාලට පේනවා ඇති බැටරිය හරහා එන ධාරාව වයර් එක කැඩිලා තියෙන නිසා. එහෙම නැත්නම් වයර් එක සම්බන්ධ කරලා නැතුව තියෙන නිසා එතනින් නතර වෙනවා. ඒ කියන්නේ පරිපථය අසම්පූර්ණයි, විදුලිය එහෙම නැත්නම් කරන්ට් එක ගමන් කරන්නේ නැහැ. නමුත් අපි මේ වයර් එක සම්බන්ධ කළොත් පරිපථය සම්පූර්ණයි. ඒ හරහා ධාරාව ගමන් කරන්න පුළුවන්. ධාරාව ගමන් කරලා බල්බය දැල්වෙනවා. දැන් ඔයාලට තේරෙනවා ඇති මං හිතන්නේ දැන් ඔයාලට පැහැදිලි ඇති සම්පූර්ණ පරිපථයක් කියන්නේ මොකක්ද සහ අසම්පූර්ණ පරිපථයක් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව. මම ඔයාලට ඒකට සරල උදාහරණයක් කියන්නම්. ඔයාලා දැකලා ඇති පාරවල් වල විදුලි රැහැන් වල එක දිගට කුරුල්ල වහලා ඉන්නවා. නමුත් ඒ කුරුල්ලන්ට විදුලි සැර වදින්නේ නැහැ. ඒ වුණාට වවුලෝ වඳුරෝ වගේ සත්තු ඇවිල්ලා කරන්ට් එක වැදිලා විදුලි රැහැන් වල ඉන්නවා ඔයාලා දැකලා ඇති. දැන් මේ රූප සටහන බැලුවොත් ඔයාලට පේනවා ඇති කුරුල්ලා ඉන්නේ එක කම්බියක විතරයි. ඒ කුරුල්ලා වෙන කම්බියක ගෑවිලත් නැහැ. ඒ වගේම පොළවට කිසිම සම්බන්ධයක්වත් නැහැ. ඒ අවස්ථාවේදී කම්බියේ එන කරන්ට් එක එහෙම නැත්නම් කම්බියේ එන ධාරාව කුරුල්ලගේ ඇඟ හරහා යන්නේ නැහැ. කම්බිය දිගේ කෙලින්ම යනවා. විදුලිය ගමන් කරන්න පරිපථයක් එතන සම්පූර්ණ වෙලා නැති නිසා කුරුල්ලගේ ඇඟ හරහා විදුලියක් යන්නේ නැහැ. එහෙමනම් ඇයි වවුලට විදුලි සැර වදින්නේ? වවුලා ගිහිල්ලා එක කම්බියක එල්ලුනහම අනිත් කම්බිය ගෑවෙනවා. ඒ අවස්ථාවේදී පරිපථය සම්පූර්ණ වෙනවා. ඔයාලට මෙතන රූප සටහනයක පැහැදිලිව බලා ගන්න පුළුවන්. එක කම්බියකින් එන ධාරාව අනිත් කම්බියට යන්නේ වවුලගේ ඇඟ හරහා. ඒ නිසා විදුලි සැර වැදිලා වවුලා මැරෙනවා. දැන් අනිවාර්යයෙන්ම ඔයාලට ප්‍රශ්නයක් මතුවෙන්න ඕනේ අපි කරන්ට් එකේන වයර් එක විතරක් ඇල්ලුවොත් අපිට කරන්ට් එක වදිනවනේ කියලා. මේ වෙලාවේදී වෙන්නේ අපි කරන්ට් එකේන වයර් එක අල්ලපුවාම අපේ කකුල පොළවේ ස්පර්ශ වෙලා තිබුණොත් එහෙම පරිපථය සම්පූර්ණ වෙනවා. ඒ නිසා වයර් එකෙන් එන කරන්ට් එක අපේ ශරීරය හරහා ගිහිල්ලා පොළවට යනවා. අන්න ඒ නිසා අපිට කරන්ට් එක වදිනවා. නමුත් ඔයා රබර් කාපට් එකක් උඩ හිටගෙන ඉන්නවා නම් එහෙම නැත්නම් බාට දෙකක් හරි සේෆ්ටි ෂූස් දෙකක් හරි පැළඳගෙන ඉන්නවා නම් පරිපථය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ වෙලාවේදී ඔයාට කරන්ට් එක වදින සම්භාවිතාවය අඩුයි. එහෙම වුණාට හරියටම කියන්න බෑ කරන්ට් එක වදින්නෙම නෑමයි කියලා. සමහර අවස්ථාවල අපේ සෙරෙප්පු තෙමිලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් රබර් කාපට් එකේ සන්නායක කොටස් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයා හිටගෙන ඉන්න රබර් කාපට් එක කම්බි දාලා හදලා තියෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයා කකුලේ ගෑවෙන කම්බි පොළවේ ගෑවෙනවා. අනිවාර්යයෙන්ම එහෙම වුණොත් ඔයාට කරන්ට් එක නම් වදිනවා. ඒක නිසා ඒ ක්‍රමය මම නම් අනුමත කරන්නේ නැහැ. අපි දැන් මෙච්චර වෙලා කතා කරේ ලයිව් වයර් එක අල්ලපුවම වෙන දේ විතරයි. එහෙමනම් අපි දැන් බලමු එකපාරට ලයිව් නියුට්‍රල් වයර් දෙකම ඇල්ලුවොත් අපිට මොකද වෙන්නේ කියලා. ඔයා රබර් කාපට් එකක් උඩ හිටගෙන ඉන්නකොට එක අතකින් ලයිව් වයර් එක අල්ලගෙන අනිත් අතින් නියුට්‍රල් වයර් එක ඇල්ලුවොත් ඔයාගේ ඇඟ ප්‍රතිරෝධකයක් වෙලා පරිපථය සම්පූර්ණ වෙනවා. ඒ අවස්ථාවේ ඔයාලට ලොකු කරන්ට් එකක් වදිනවා. ඔයාලට මේ රූප සටහන බැලුවොත් පේනවා ඇති ඔයාලගේ එක අතකින් එන කරන්ට් එක අනිත් අත හරහා ගිහිල්ලා තමයි වයර් එකට යන්නේ. මෙහෙම ලොකු කරන්ට් එකක් වැදුනොත් සමහර ලාවට ජීවිත හානියක් වුණත් වෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම හරියට නොදැන කරන්ට් එක එක්ක ගනුදෙනු කරන්න යන්න එපා. ඔයාට කරන්ට් එක සම්බන්ධව මොකක් හරි රාජකාරියක් කරගන්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ පිළිබඳව දැනුමක් තියෙන ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක්ගෙන් අහලා ඔයාගේ වැඩේ කරගන්න එක තමයි ගොඩක් හොඳ වෙන්නේ. අපි දැන් බලමු කරන්ට් එක නිසා ජීවිත හානි වෙන්නේ කොහොමද කියලා. ඔයාලා දන්නවා ඇති සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගේ ශරීරයක ප්‍රතිරෝධයක් තියෙනවා. ඒක එක එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා.
ශරීරයේ ජලයේ තියෙන ප්‍රමාණය එක්ක අපේ ශරීරයේ තියෙන ප්‍රතිරෝධය තීරණය වෙනවා. අපේ ශරීරයේ තියෙන ජලය ප්‍රතිශතය වැඩි නම් ප්‍රතිරෝධය අඩු වෙනවා. ඒ වගේම ජලය ප්‍රතිශතය අඩුයි නම් ප්‍රතිරෝධය වැඩි වෙනවා. එහෙමනම් අපේ ඇඟේ ජලය තියෙන ප්‍රතිශතය වැඩි වුණාම ප්‍රතිරෝධය අඩුයි. එතකොට පහසුවෙන් අපේ ශරීරය හරහා විදුලියට ගමන් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔයාලා දන්නවා ඇති සාමාන්‍ය පුද්ගලයෙකුගේ හදවත විනාඩියකට 70 දෙවතාවක් ස්පන්දනය වෙනවා. නිවසකට එන කරන්ට් එකේ සංඛ්‍යාතය වෙන්නේ හර්ට්ස් 50යි. ඒ කියන්නේ 50 වාරයක් දෝලණය වෙනවා එක තත්පරයක් ඇතුළත. එතකොට අපේ ශරීරයට නිවසක එන විදුලිය වැදුනහම හදවත ස්පන්දන වේගයත් හර්ට්ස් 50ක් තත්ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ එක විනාඩියකට ස්පන්දන 3000ක් පමණ වෙන්න පටන් ගන්නවා. හදවතට ඒ වගේ ස්පන්දන ප්‍රමාණයක් දරා ගන්න කොහොමටත් බෑ. ඒ නිසා හදවත මිය යනවා. හදවත මිය යාම නිසා තමයි ගොඩක් දුරට ජීවිත හානියක් වෙන්නේ. අපේ ශරීරයේ ඇතුල් වන වෝල්ටේජ් එක සහ කරන්ට් එකේ ප්‍රමාණය අනුව අපට සිදුවන හානිය තීරණය වෙනවා. ඒ වගේම අපට සිදුවන හානිය වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට ඔයාලා දැකලා ඇති කරන්ට් එක වැදුනහම සමහර පුද්ගලයෝ පිලිස්සලා තියෙනවා. නමුත් සමහර අයගේ ජීවිත හානි වුණත් කිසිම පිලිස්සුම් තුවාල නැහැ. ගොඩක් වෙලාවට ගෙදරට එන කරන්ට් එක වැදුනට අපේ ශරීරයේ පිලිස්සීම් තුවාල ඇති වෙන්නේ නැහැ. නමුත් අධික වෝල්ටේජතාවයක් අපේ ශරීරයට භාජනය වුණොත් අපේ ශරීරය අනිවාර්යයෙන්ම පිලිස්සෙනවා. සාමාන්‍යයෙන් වෝල්ට් 33000ක් වගේ අපේ ශරීරයට ඇතුල් වුණොත් අනිවාර්යයෙන්ම අපේ ශරීරය පිලිස්සෙන්න ඉඩ තියෙනවා. මම හිතනවා දැන් කරන්ට් එක වදිනවා කියන්නේ මොකක්ද සහ ඒ පිළිබඳව ඔයාලට හොඳ අදහසක් ඇති කියලා. විදුලියත් එක්ක වැඩ කරනවා නම් ගොඩක් පරිස්සමට දැනුමක් තියෙන කෙනෙක්ගේ උපදෙස් අනුව ආරක්ෂිත උපකරණ සහිතව වැඩ කරන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම තාම ඔයාලා අපිව subscribe කරලා නැත්නම් subscribe කරලා යන්න කියලාත් ඉල්ලනවා. නැවත මේ වගේ වටින වීඩියෝ එකකින් ඔයාලත් එක්ක හමු වෙන්නම්. ඒ වගේම මගේ channel එකේ සහ වීඩියෝ වල තියෙන හොඳ නරක පහළ තියෙන comment box එකේ comment එකක් දාලා යන්න කියලාත් මම ඉල්ලනවා. ඒ වගේම නැවතත් මේ වගේ වටින වීඩියෝ එකකින් හමු වෙමු. මම Mechanical Life. Thank you.